Hello guys, welcome to back to my YouTube channel. අදත් ඔයාලා පිළිගන්නවා Days of Mahia YouTube channel එකට. අද ගෙනල්ලා තියෙන gaming headset එකක් unboxing එකක් තමයි. අපි මේ headset එක ගත්තේ Nanotech එකේ. මේක රුපියල් ගත්ත මුදල අපි වීඩියෝ එක අන්තිමට කියන්න. ඉතින් අපි මෙන්න මේ වගේ මේකේ box එකේ මේකේ look එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ look එකක් තමයි මේකේ box එකේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මේක උස්සලා බලුවා ග්‍රෑම් 200 300ක වගේ වරක් නම් වෙන්නේ. high grade mm drive එක, gaming headphone එක, මේක light indicate වැඩ කරනවා, LED light, RGB color තියෙනවා මේක. අපි මේක පොඩ්ඩක් දැන් unbox කරලා බලමු මොන වගේ එකක්ද තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම ඉතින් unbox පෙට්ටියේ උඩ කැල්ල මෙහෙම unbox කරගත්ත පස්සේ මෙන්න මේ වගේ තමයි වලට වෙන්නේ. මේ headset එක අනිවාර්යෙන් කියන්න ඕන මේකට mic එකක් එනවා. මෙන්න මේ වගේ තමයි headset එක තියෙන wireless එකක් නෙමෙයි wire එක තියෙන එක. අපි ඒක පැත්තකින් තියාගෙන box එක ඇතුලේ මොකක්වත් නැහැ. මෙහෙම තමයි එන්නේ. ඊට පස්සේ ඉතින් අපි බලුවා මෙන්න මෙහෙම තමයි box එක අපි පැත්තකින් තියාගමු guys. මෙන්න මෙහෙම full box එක වහලා මෙන්න මෙහෙම හොඳ පැකින් එක තමයි එන්නේ සාමාන්‍ය. අපි box එක වහලා guys මෙන්න මෙහෙම පැත්තකින් තියාගෙන මෙන්න මේ වගේ තමයි අපේ headset එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට. උඩින් බලුවම මෙන්න මේ වගේ ලස්සනට ඔළුවට දාන්න තන cushion එක ලස්සනට ඔයාලට හොඳට premium quality එකක් තියෙන එක බලා ගන්න පුළුවන්. මේකේ mic එකක් බලා ගන්න පුළුවන් වෙන ඔයාලට අනිවාර්යෙන් mic එකක් තියෙනවා මේ headset එකේ. මේ headset එකේ mic එක නම් අපි දිග අරගෙන පොඩ්ඩක් ඉන්න guys. මම දිග අරගෙන ආයි ගන්න. මෙන්න මෙහෙම තමයි mic දිග අරගත්තට පස්සේ guys තියෙන්නේ මෙන්න මෙහෙම wireless එක නෙමෙයි මේක wire එක මෙන්න මෙතනින් තියෙන්නේ sound අඩු වැඩි කිරීමේ හැකියාව තමයි මේ headset එකේ guys. මෙන්න මෙතනින් තියෙන්නේ මේක එහාට මෙහාට headset එකේ sound එක අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලට. මේ wire එකේ ඉතින් මෙන්න මෙහෙම තමයි අඩු වැඩි කරගන්න තියෙන්නේ. මේ wire එකේ බලුවොත් ඊට පස්සේ මෙහෙම wire එක එන ගොඩක් දිග wire එකක් තමයි එන්නේ. අපිට මේකේ හොඳ wire එක බලා ගන්න පුළුවන් වෙන හොඳට wire එක. ඊට පස්සේ මෙන්න මේ cable තුනක් එනවා. මෙන්න මේ guys මේ USB cable එකකින් එන්නේ මේකේ RGB colors දැල් මේ පත් වෙන එක. ඊට පස්සේ මේ wire අනිත් දෙකෙන් එන්නේ කොළ පාටකින් එන්නේ sound එක. මේක ගහුවම sound එක එනවා අපිට headset එක connect වෙනකොට. අද පාටක් ගහුවම mic එකෙන් headset එකේ mic එක connect වෙනවා. එන්න එහෙම බලා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේ දෙක තිබ්බට පස්සේ අපිට මෙන්න මෙහෙම තමයි headset එක mic එක වෙන්නේ. අපි මෙන්න මෙහෙම බලුවොත් headset එකේ USB port එක ගහගත්තොත් අපේ laptop එකට මෙන්න මේ වගේ RGB colors වලට පේනවා පත්තු වෙනවා පේනවා. මේ වගේ හොඳට premium quality එකක් එක්ක තමයි RGB colors වලට පේන්නේ. මෙන්න මේ වගේ USB cable එක laptop එකට ගැහුවාම මෙන්න මේ වගේ wire එකකින් ඔයාලට වෙන්නන්න මෙන්න මේ වගේ හොඳ RGB colors මේක බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට. මෙන්න මේ වගේ හොඳට මේක cushion එක බලා ගන්න පුළුවන්. ඉතින් guys මෙන්න මේ වගේ තමයි මේ headset එකේ look එක ඔයාලා බලා ගන්න හොඳ premium look එකක් මේක බලා ගන්න පුළුවන් වෙනවා guys. RGB colors එක අපිට මේක adjust කිරීමේ හැකියාව තියෙනවෙත් නෑ. අපිට ලොකු කෙනෙක්ගේ දානවා නම් ඔළුවේ දානවා නම් ඒක adjust කරගන්න. අපි මෙන්න මෙහෙම තමයි laptop එකට මේ port එක ගෙවම connect වෙනවා බලා ගන්න පුළුවන්. මේක sound එක සේරම මේකෙන් ඇහෙනවා. ඒ වගේම guys මේකේ හොඳ cushion එකක් ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. හොඳ cushion එක කනට හොඳට cushion එක තියෙනවා මේකේ. guys ඔයාලට ගත්තොත් මම මේක හොඳ headset එකක් gaming headset එකක් විදියට recommend කරනවා ගන්න කියලා. Nanotech එකකින් රුපියල් 3500ක් වගේ බජට් එකකට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ වගේ තමයි box එක බලා ගන්න පුළුවන්. එහෙනම් අතර වීඩියෝ එක end කරනවා. අපේ channel එක Days of Mahia subscribe කරලා තියාගන්න. subscribe